අනේ මට සමා වෙන්න. අපේ තාත්තා මීට අවුරුදු 100 ගානකට කලින් නැති වෙලා ගිය වෘක වංශයකින් පැවතගෙන ආපු කෙනෙක්. එයා තමයි එයාගේ වංශය ඉතුරු වෙච්ච අන්තිම කෙනා. මනුස්සයෙක්ගේ වගේම වෘකයෙක්ගේ ලේ මිශ්‍ර වෙච්ච අන්තිම කෙනා. මගේ තාත්තා ලොකු වෙනකොට මගේ තාත්තගේ තාත්තා එයාගෙන් පොරොන්දුවක් අරගෙන තිබුණා. ඒක තමයි එයා කාටවත් වෘකයෙක් කියලා කියන්න එපා කියන එක. ඊට පස්සේ සීයා මැරුණා. නොදන්න නෑදෑයෝ වගේක් ඇවිල්ලා තාත්තාව පස්සේ අරන් ගිහිල්ලා තිබුණා. එහෙම තමයි එයාගේ අඳුරු ළමා කාලේ ගෙවිලා තියෙන්නේ. එයා ඩ්‍රයිවිං ලයිසන් එක ගත්තට පස්සේ එයා රස්සාවක් කරන නගරයට ඇවිල්ලා. එයා නගරේ ඉන්න කාවවත්ම අඳුරන්නේ නෑලු. ඊට පස්සේ එයාව හදාගත්ත පවුලේ අයවත් එයාට හොයාගන්න බැරි වෙලා. එයා ජීවත් වෙලා තියෙන්නේ පාළු හැංගිච්ච තැනක. ටුකි එමි ඔය දෙන්නම වෘක ළමයි හරිද? විශේෂම දේ තමයි රහස්. හරි. කොන්ද ගොඩාක් දෙනවා. කොහමද? පොඩ්ඩක් මෙහාට ආවනම්. පොඩ්ඩක් මෙහාට එන්නකෝ. මොකද්ද? බලක් කොයිද ඉක්මනට එන්න. අපි ඉන්නේ මේ පැත්තේ. ඔව්. මේවා බට් කරපු ගෝව පැල. පළදාවත් වැඩි රසේනුත් ඉහළයි බොහොම ගුණයි. ඒවා හරියන්නේ නැහැ. මේ ගෝව තමයි හරියන්නේ. අලුතෙන් වවන කෙනෙකුට මේ පැල තමයි හොඳම. නිකම් මේවා හිතවල කාලේ අපත යවන්න එපා. මං කියන එක අහන්නකෝ. මේ විදිහට ලාභට පස්තික දැම්මා. මුලින්ම කරන්න ඕනේ මේ වතුරෙන් මේ පොළොව පොඟෝන එක. මේ මොන මෝඩයද පැල හිතවන්න කලින් වතුර දාන්නේ. වතුර මුලින් දැම්මහම මොකද වෙන්නේ? ඊට පස්සේ තියෙන්නේ මේ විදිහට පොහොර ටික ටික දාන එක වැඩි හින්ද හොඳ නෑ. ටික ටික දාලා හරියනවා මේ පැලවල. නෑ ඔහොම දාන්න එපා ටිකක් ඇති. මෙයා කියන විදිහට කරොත් නම් ඔයාට කවදාවත් එනවලු කන්ද. අයියෝ එහෙම කියන්නේ. එයාට බොරුනේ කියන්නේ. මම මේ බොරු කියනවා. මොනවාද මේ බෝතල් වල? මේ තියෙන්නේ ඔයාට කියලා අලුතෙන්ම හදපු විනාකිරි. පොල් වලින් හැදුවේ. ඔයාටමයි ගෙනාවේ. අනේ ඔයාට ගොඩාක් ස්තුතියි මේව ගෙනාවට. අපි බබාලා එක කතා කරන්න දේගොල්ලෝ නිකන් බලන් ගියාම ඔයාගේ කුඹුරු ටික විතරයි විනාශ වෙලා නැත්තේ. ඇත්තටම ඒක නම් හරි පුදුමයි නේද? ඔයා මොකක් හරි රහස් ක්‍රමයක් පාවිච්චි කළාද? අනේ මම අපිට පොඩ්ඩක් ඒ ගැන කියන්නකෝ. මොනවා ගැනද ඒගොල්ලෝ කියන්නේ? එන්න මට බාත්රූම් එකට යන්න ඕනේ. යුකී බබා නම් හරි ශක්තිමත් වගේ. එහෙම වෙන්න පුළුවන්. ඒ මොකද්ද? නෑ මොකුත් නෑ මම මේ අනේ මේවට ගොඩක් ස්තුතියි. ඔයා දුන්න අලවලට තමයි මේ අපිට මේ ඔක්කොම. මෙච්චර කාලෙකට බිත්තර ඒකත් ලැබුණාමයි. එහෙමද? ඔය ඔක්කොම මේ ගමේ ඒවා තමයි. මගේ ඉස්කෝලේ අන්තිම ගිම්හානි. එදා දවස නම් හොඳටම වැස්සා. ඇමී නම් ගොඩක් වෙලාවට කාලගත කළේ කැලේට වෙලාමයි. ඇමී එයාගේ යාළුවෝ තදවැසි තෙමෙනෙක් ගැන ගොඩක් වෙලාවට කරදර වුණා. ඒ වගේම කැලේ තියෙන ගස් ගැන අනිත් සත්තු ගැනත් එයා ගොඩක් වද වුණා. ඔයා හිතෙන්ට යන්න හිතන්නවත් එපා. ඔයාට පුළුවන් කැලේ බලාගන්න. ඔයාට තාම අවුරුදු 10යි. ඔයාට තේරෙන්නේ නැහැ. ඔයා තාම පොඩි ළමෙක්. සෙන්සි කියන්නේ ලොකු කෙනෙක්. අනිත් එක ඔයා දන්නවද? අපේ අම්මා ඒ ගැන කතා වෙනවා මට ඇහුණා. ඔය ඇත්තමද? ඔව් ඔයා දන්නවද? සෝහේගේ අම්මා වෙන කෙනෙක්. සුගන්නේ කොහොමද එහෙම වෙන්නේ? වෙන්න බැරි කොහෙද? එයා කොහොමත් ලස්සනයිනේ. ඒ හින්දා වෙන කෙනෙක් බදින්න නැති. ඒ කියන්නේ සෝවිට අලුත් තාත්තා කෙනෙක්. ඔව් ඉතින් ඒක නම් එහෙම තමයි. එයාටත් හොඳයිනේ. සෝහි නම් මේක අනිවාර්යයෙන්ම දන්න වැඩි. මන්නත් මොකද සෝහි තාම මේක දන්නේ නැතුව ඇති. දන්නේ කියන්නේ? සමහර විට එයාගේ අම්මා එයාට ඒක කියන්නේ නැතුව ඇති. දිස්ත්‍රික් කෑනුව පෝලිං ගහලා ජිම් එක ඉස්සරහට යන්න.